මෙදින අපේ ඉලෙක්ට්‍රික් මැෂින් එක නියුමැටික් උලන් වලින් දුවන්නේ ටෙම්පරේචර් එක ලීටර් 50 60 ටෙම්පරේචර් එකක් ගන්න ඕනේ මේ මැෂින් පද්ධතිය මම වෙනවා අපේ මැෂින් එකට. ඒ කියන්නේ මේ කටින් මැෂින් එක. මේක හොඳ මැෂින් එකට මැෂින් එක ඔරන් කියන අවුරුද්දක් ගන්නවා. මේ දෙන්නේ බෝත් එකයි ස්ටිකර් එකයි ගන්නවා දුක මැෂින් එක අපේ ලංකා හතරේ පද්ධතියට අයිති. මේකේ ලංකා හතරේ පැකේජ් එකට අයිති. අනිත් මේක ස්ටිකර් ගන්න එක එම්බෝස් අවන්නේ. ඒක දැන් මම ඉලෙක්ට්‍රික් මැෂින් එකේ වැඩ කරනදී ඉස්සෙල්ලාම පෙන්නනවා. මේකේ ලොකු එජ් එකක් වැටෙනවා මේ මැෂින් එක. ඒක 50 කම්පියුටර් එකෙන් තමයි මෙතන කැපුවේ. පොඩි කම්පියුටර් එකෙන් අපි දැන් ඔය පාවිච්චි ගත්තේ. ඒක තොම්පට කැපෙනවා. රාන්දර දෙලක 1000ක් වුණා මේක කපන්න පුළුවන්. කපන ගේනාගේ ටැලන්ට් එකම. ඔව්. තමන්ගේ හැකියාව දිනනවා නම් වැඩ කරන මේ මැෂින් සාමාන්‍ය එක සීට් එකකින් සරපුවා 30ක් විතර එවරේජ් වෙනවා. මැෂින් එක හොඳින් 20ක් 25ක් කපා ගන්න පුළුවන්. එක දිගටම කපාගෙන යන්න පුළුවන් මේකේ උලන් ලීටර් 50 කට කපනවා නම් සීට් එක සීට් එක හරවපුවම දකුණේ. දැන් මේක අපි ඒ කට් කිරේල තමයි ඒක කරන්නේ. එතකොට මැනුවල් එකේ තෙරපුව කපන විදිය මම මෙන්න මේ වගේ කැලි දාන්න ඕනේ නැහැ සීට් එක වාල්ටි ගන්න පුළුවන්. මැනුවල් එකයි ඉලෙක්ට්‍රික් එකයි කියන්නේ මෙන්න මේ ආකාරයට තමයි වෙන්නේ. අපි මැනුවල් එකල ප්ලේට් එකක් ගන්න නැහැ මැෂින් එක. පොඩි බලක් දාන්න ඕනේ. ඒ පොඩි ළමයි වැඩ ගෙනියනවා. ඔන්න කැපිලා ඉවරයි. අපි මැනුවල් මැෂින්. මේ හැම මැෂින් එකකටම අපි අවුරුද්දක් යනකම් මැෂින්ම වගේ කීකා කරනවා. මේ මැෂින් එක බිමට හයි කරන්නේ නැතුව ඒක ලොකු වේට් එකක් දාලා කපා ගන්න ඕන පොඩි. මේ ටියුබ් කියලා කියන ගමන කියන මේකේ තවත් පහක්. මේක කාන්තාවෙන් දෙකින්ම වැඩ කරියයික. මේකේ හැන්ඩල් එක Tamanට අනුව හදා ගන්න පුළුවන්. ටියුබ් කියන මැෂින් එක විශේෂයෙන්ම අදලා තියෙන කාන්තාව. මේ මොකටද බලන. ඔව් ඒ කියන්නේ බාර අපර දැන ලීවර් බාර. කැතන ට්‍රිප්පුවේ කොහොමද කියලා. ඒ කියන්නේ මේක මිට ටිකක් උඩ කැපෙන්නේ මේක මිට ටිකක් යට කැපෙන්නේ. ඒ බාර හදලා තියෙන්නේ කටින් බෝඩ් එක පවා ඒක රෙජිස්ටර් විදියට හදලා තියෙන්නේ. මෙන්න අපි කපා ගන්නවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් මැනුවල් එකෙන් කොහොමද ස්ටිකර් එකක් print කරගන්නේ. දැන් මම පෙන්නන්න යන්නේ මේක 2D heat transfer කියන එක තමයි මේකේ නම. හරිද මේකට EY ස්ටිකර් කියලා ළඟකට කියනවා ස්ටිකර් කියලා කියන හැබැයි මේක ස්ටිකර් ගන්න හොඳට මතක තියාගන්න. ස්ටිකර් ගන්න මේක අනිවාර්යෙන් ගම් එකක් එන්න ඕනේ. මේක ස්ටිකර් ගන්න මේක ඇවිල්ලා ට්‍රාන්ස්ෆර් එක. දැන් ගොඩාක් අය මේ ස්ටිකර් එක අලවනකොට අලවන ක්‍රමේ වැරදි. මල්ටි බොන්ඩ් එකක් හරි මොකක් හරි දැම්ම මේක දවුඩල ඉවරලා යාන්තම් කොලේ ගැලෙව්වා දුන්නා. එතකොට ළමයා ගමනක් ගිහලා එනකොට ළමයාගේ සිරප්පේ print එක නැහැ. එතකොට බනින්නේ එක ස්ටිකර් හදන ආයතනයට නැත්නම් මෙතන හදන ආයතනයට. මේ ස්ටිකර් එක කම්පහ ස්කේ printing ආයතනේ SK එතන ඉස්සෙල්ලා විතරයි ලංකාවේ ගන්න. අපි වෙන තැන වෙන තැන් වල තියෙද දන්නේ නැහැ මම මොකද කරන්නේ. හරිද මේක හොඳ ක්වොලිටි ස්ටිකර් එකක් ගන්න නම් ගම්පාට ගිහලා ගන්න ඕනේ. SK මහත්තයා කියපුවම ඕන කෙනෙක් දන්නවා ගම්පාට ටවුන් එකට ගිහිල්ලා. ඒක print කරගන්න යන්න මේ අඩියට මේක normal 4900 DSI sheet එක මේක 4100ට ගන්න පුළුවන්. කඩවත රන්ටයිකින් දෙකේ වෙනසක් මොකක් හරි ඇති ඒක තමන් තමයි තීරණය කරගන්න. මේ ගම්පහ SK ආයතනෙන් ගෙනාවු ස්ටිකර් එක. අපි මේක මේකට තියලා ඉවරලා මම මේකේ ටෙම්පරේචර් එකයි ඒකට පාවිච්චි කරන glue එකයි මැෂින් එක ගත්තම විතරයි කියලා දෙන්නේ. මේක කියලා වෙලා මම ලීවර් එක පාස් කරනවා. තප්පර 5යි තියාගන්න. තප්පර 5ක් කියලා ඉවරනවා නම් මේ ස්ටිකර් මේක ලස්සනට වදිනවා. ඒක තනකවත් මේකේ ගම් එකක් ගාපු තනකවත් හොයන්න බෑ. අරගෙන ස්ටිකර් නේ. ඔව් ඒක තමයි ස්ටිකර් එක. හොඳට මතක තියාගන්න ඕනේ මේක මේ ස්ටිකර් එකක් කලවනවා කියන්නේ නිකම්ම නිකන් දෙයක් නෙමෙයි මේක තාක්ෂණික දෙයක් තියෙනවා. මේකේ ගම් එකක් ගෑවා කියලා පේන්න බෑ. ගම් එකේ thickness එක වැඩි වුණොත් අනිවාර්යයෙන් මේක දැන් පොලක විකුණන කෙනෙක් ගාලා එයා වැස්සට අහුන එකම මේකේ කහපාට පැල්ලන් එනවා. ඒකින්ද මේකේ ගම් එකක් තියෙනවා පාවිච්චි කරන්නේ ගම් එක මික්ස් කරගන්න ආකාරයක් තියෙනවා ඒකත් මම කියලා දෙනවා. ඒ වගේම තමයි මේකේ heat temperature එක ඒක හරියටම තියෙනවා. ඒකයි ගම් එකයි එකතු වෙන තැන තමයි මේක හරියටම ඇලෙන්නේ. මේක ස්ටිකරයක් වශයෙන් නෙවෙයි එන්නේ ස්ටිකරයක් නම් ගම් එකක් තියෙනවා. ස්ටිකර් නේක ට්‍රාන්ස්ෆර් පේපර් එකක් තමයි ඕක. මේකේ අපි 265000 මැනුවල් කටින් මැෂින් එක. මේක මම විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ කාන්තාවකට උන පාස්න තෙරප්පු කපන්න පුළුවන්. මේක තෙරප්පු කපන එකට අමතරව පුළුවන් ස්ටිකර් print කරන්න. ඒ වගේ එම්බෝසින් මැෂින් එක ඔක්කොම හම්බ වෙනවා. මම ඒක පෙන්වන්න ඉස්සෙල්ලා මේ මම අලුතෙන්ම හඳුන්වලා දුන්නු පොඩි ගැජට් එකක්. ඔයගොල්ලන්ට මේක සාමාන්‍ය වෙනකොට ලොකු මිලකට ගන්න තියෙන්නේ මේක heat transfer එකක්. මේ heat transfer එක මම නිර්මාණය කරලා තියෙන රුපියල් 20000ක් වගේ විතරට වෙනම සෙපරේට් ගන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ඔයාලට කැමති ආර්ට් එකක් මේ ආකාරයට ස්ක්‍රීන් නැතුව අපි තුමු වර්ණ 200 300ක් වුණත් කවන්නේ එකවර print කරගන්න පුළුවන් මැෂින් එක. ඊට අපි ගම්පහ SK ආයතනයට ගිහිල්ලා අපි ස්ටිකර් ගන්නවා EY ස්ටිකර්. ඒක පාවිච්චි කරනකොට ඒක ගොඩක් හොඳ ස්ටිකර් එකක්. ලංකාවේ කියන හොඳ ප්‍රමිතිගත ස්ටිකර් තියෙන ආයතනයක්. ඊට අමතරව දැන් ඔයාලට කැමති එක print කරගන්න ඕනේ නම් මෙන්න මේ වගේ. මේකට DTF තාක්ෂණය කියලා කියනවා, sublimation කියලා කියනවා. ඒක ලංකාවෙන් පළවෙනි වතාවට මම තමයි අඳුරලා දෙන්නේ පහවහන් නිෂ්පාදනයට.
මම ඉතින් ඉල්ලීමක් කරන්නත් කැමතියි මේක මම මේක කොපි කරන්න එපා කියලා අපේ මැනුෆැක්චර් කරන අනික ආයතන වලින් වෙන දෙයක් නිර්මාණය කරන්න මේක කොපි කරන්න එපා. ඉතින් ඔන්න අපි පටන් ගත්තා මේ ආකාරයට කියලා. මේ අපේ මැෂින් එකකින් පුළුවන් තත්පර 5ක්. හරිද? මේක ඉතින් අර සාමාන්‍ය රුපියල් 150 දෙරප් වලට පාවිච්චි කරන්න එපා. විශේෂ ගිෆ්ට් එකක් එහෙම දෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොටෙල්ස් වලට වගේ පාවිච්චි කරන්න පුළුවන් දෙරප්පුවක්. මේක අපි තත්පර 5කට වල 10ක් 20ක් තියාගෙන හිටියත් කමක් නැහැ. දැන් මේක අපේ දෙරප්පුවට බොහොම ලස්සනට print වුණා. මේක ලංකාවෙන් පළවෙනි වතාවට සනිදු ස්ලිපර්ස් ආයතන තමයි මේ ප්‍රොඩක්ට් එක අනුගමනය. මේක Tamanට කැමති print එකක්. ඒ කිසිම ගම් වර්ගයක් අපි මේකට පාවිච්චි කරේ නැහැ. මේ දිනවා යාළුවෙකුට හැපි බර්ත්ඩේ මචං කියලා ගහලා වෙනස් විදිහයක් කරන්න ඉන්න කෙනෙකුට මේ ලංකාවේ මම තමයි ඉස්සෙල්ලාම අනුගමනය. දැන් මේ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ අපි මේ සෙරෙප්පුවට print කරගන්න ඕනේ මේ වගේ ස්පොන්සර්ලගේ logo ටික. හරිද? මේක දැන් කරනවා නම් කරන්න තියෙන්නේ ගොඩක් වෙලාවට ස්ක්‍රීන් තාක්ෂණයනේ. ඒකට ඒකදී අපිට ස්ක්‍රීන් පේන්නේ ඒක කලර්ස් කරනවා 4 පාරක් ඕනේ. ඒක 10ක් කලර් දීපු කලර් 10 පාරක් මේක අදින්න ඕනේ. ඒක තමයි ශ්‍රේණිකව. තප්පර 5ක් ඇතුළත එහෙම ස්ක්‍රීන් වලට යන්න නැතුව කරන්න පුළුවන් තාක්ෂණයක් තමයි උගන්වන්නේ. මේ රුපියල් 20000 යුනිට් එක අපි 275 මැෂින් එකකින් මේ print එක කරන්නත් පුළුවන්. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ print එක අපි අඳුරලා දෙන්නේ. මේක DTF කියලා අපි ඒ තාක්ෂණයට කියනවා. මේකේ මේ ආකාරයට ප්‍රෙස් කරලා අපිට තප්පර 10ක් 5ක් තියාගෙන ඉන්න පුළුවන්. තප්පර 10ක් තිබ්බොත් හොඳට වදිනවා. තප්පර 5ක් තිබ්බොත් සාමාන්‍ය ෆෝටෝ මාක් එක වගේ වදිනවා. මේක කිසිම තින්ත වර්ගයක් පාවිච්චි කරේ නැහැ, ගම් වර්ගයක් පාවිච්චි කරේ නැහැ. ස්ක්‍රීන් පේන්ටින් කියපුවාම අපිට තින්ත යනවා. ඒ වගේ ස්ක්‍රීන් හදන්න ඕනේ. දැන් මේ අපේ ස්පොන්සර් ලෝගෝ එක මේ තෙරප්පුවට වැදුනා. මේක බොහොම නිකන් ස්පෝර්ට් ක්වොලිටි එකක් මේකේ තියෙනවා. මැට් එකෙන් තමයි මේක වදින්නේ. මේ අපිට කැමති එක. EY ස්ටිකර් එක ගන්නවා ඔයගොල්ලන්ට ගම්පා SK ආයතනින් ලබා ගන්න පුළුවන්. මොකද කැමති ස්ටිකර් තියෙනවා. මේ විදිහට කරනවා නම් මම ඒක පින් කර ගන්න, ගෙදර පින් කර ගන්න පුළුවන් පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක කියලා. හොඳයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ පටියක print එකක් ගන්න කොහොමද ස්ක්‍රීන් එකක් නැතුව. දැන් ස්ක්‍රීන් එකකින් කරනවා නම් කරන්න පුළුවන් ඉන්නේ වන් කලර් ඉස්ලි සාමාන්‍ය ටූ කලර්ස් එකම කරලා පටියක් print කර ගන්නකොට ගොඩක් වෙලා යනවා. ඒතර මම ගාව තියෙන මම අමුලොන්ට ක්ලාස් එක දැන් අපි මේක මේ කලර්ස් දෙකයි. රතුයි කළුයි. ඒතර මේකට කිසිම තින්ත වර්ගයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නේත් නැහැ. එතකොට මේකට අපිට පාවිච්චි කරන තාක්ෂණික ක්‍රමය තමයි DTF එහෙම නැත්නම් සබ්ලිමේෂන් කියන තාක්ෂණය. එතකොට මේ පොඩි කඩදාසියකට තමයි print එක ගන්නෙ. අරගෙන මේක සාමාන්‍ය A4 කඩදාසියක මේ වගේ logo 1000ක් විතර ගන්නකොට ඔයාලට 7 ගානයි මේ logo එකට යන්නේ. ඒතර මේ ගත්ත එකට මම යුනිට් එකක් හදලා දිනා මෙන්න මේ විදිහ. රුපියල් 20000යි වෙන්නේ මේ යුනිට් එක. ඕනම මැෂින් එකකට තියන්න පුළුවන්. මේ යුනිට් එකට කියලා තියෙනවා තප්පර 3ක් වගේ. පොඩි කාලයක්. තප්පර 3ක් 4ක් වගේ අල්ලගෙන හිටපුවාම මේක ඒ පටිය හරි ලස්සනට මේකට print වෙනවා. ඒ ආකාරයට තමයි ඕනම ෂූට් එකක් උනත් වදන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ එකක් උනත් කාටුන් එකේ ෆොටෝ එකක් උනත් මේ ආකාරයට මේ යුනිට් එකෙන් print කරන්න පුළුවන්. මේ අපි තාක්ෂණික දේවල් වල පුරුදු වෙන්න නෙවෙයි කරන්නේ. අපි ලෝකෙ තියෙන ලොකුම කම්පැනි වල වැඩ කරපුවා. එහෙමද? දැන් අපි කටාරක ගත්තොත් ගල්ෆ් ක්‍රාෆ්ට්. කියන්නේ ලෝකෙටම මේ වගේ ඩිසයින් මෝල්ඩ් කපන ඒ අපි වැඩ කරා. ඒකට අවුරුදු 100කට විතර දේවල් ඉගෙනගෙන ආවා. ලංකාවේ ඒවා මිලදී ගන්න කට්ටිය නෑ ඒ තාක්ෂණික දේවල්. දැන් මේක මම අද කරා කියනවා ලබන සතියේ මේක ගහනවා වෙන කොහේරි කම්පැනි. ඒ වගේ හොරු ඉන්නේ. මම ඒකයි දැන් මේ කියලාම දැන් මේවල කොපි කරන්න එපා මේකවත් කියලා. මේක දින සෑහෙන්න සුපර්. ඔව් මේ මගේ මේ SS කියලා ගහලා තියෙන එක මගේ මැදින් එක කරන් ගිහලා මේ දෙලියත් NS කියලා ගහන්නේ මැදින් එක. ඔව්. වෙන නමක් කියලා ගහනවා මාකට් එක. ඒක මේ තියෙන අපේ 275000යි. මේ කියන්නේ 1,75,000ට තියෙන්නේ මේ මැෂින් එකම තමයි. හරිද? ඒකදී අපිට හම්බ වෙන්නේ නැහැ 1,75,000 හරි ස්ටිකර් සිස්ටම් එකයි එම්බෝස් එකයි හම්බ වෙන්නේ නැහැ. හරිද? මේ යුනිට් දෙක විතරක් හම්බ වෙනවා. වෙනස් වෙනවා. ඒකට දැන් මේ එම්බෝස් එක අපි ගහගන්න යන්නේ. මේක මේ මෝල්ඩ් එක ලංකාවේ මම තමයි ඉස්සෙල්ලා වඳින්න දුන්නේ මේ මෝල්ඩ් එක. දැන් නම් හැම ආයතනයකම ඒක කරනවා. අපි මේක තියලා ඉවරලා මේ අවල් එකේ මේවා රත් කරගන්නවා මේ අඩි. එක විදියට අපි අඩි 3ක් තියනවා රත් වෙන්න. පළවෙනි අඩි 3 විතරයි රත් වෙන්න වෙලාව යන්නේ. ඊට පස්සේ තප්පර 5කට තරයක් කන්ටිනියුම එක අඩියක් එම්බෝස් වෙනවා. මේක මම මැනුවල් පද්ධතියක් විදිහට හදලා තියෙන මොකද සරලව තමයි ක්‍රියා කරගන්න පුළුවන්. ටයිමර් මේකට දාලා නැහැ. හේතුව ටයිමර් උදාන හේතුව තමයි මේ එක එක සෙරෙප්පු වල එක එක ටයිමර් තියන්න ඕනේ. ඒක නිසා තමයි මැනුවල් හොයාගන්න ටයිම් එක තමයි එකට වෙනස්. ඔව්. ඒක සීට් එකෙන් සීට් එකට ටික්නස් කරනවා. දැන් මම එම්බෝස් කරන්න යන්නේ මේක අත්තු අඩිය තිබ්බා. කියලා මම පොඩ්ඩක් ගියා මේ ලීවර් එක පාස් කරන අපි තප්පර 5ක් ඉන්නකොට අපි මේක රීප්ලේස් කරනවා. අපි දැන් තව අඩියක් විතර තියාගන්නවා. ඔව්. ඒතර මේ තප්පර 5 යනකොට අපි මේ දුන්න ඩිසයින් එක මේක ලස්සනට වදිනවා. ඕකේදී අපිට තින්ත වියදමක් යන්නේ නැහැ. මේ රවුටර් වෙලා ලස්සනට මේ සෙරෙප්පු නිමාවක් වෙනවා. ඒ කියන්නේ තප්පර 5කට දැන් අපි මේක කන්ටිනියු යනවා. මේ දවස්වල සෙරෙප්පු ජෝඩු 2000ක් වුණා.
මේ ආකාරයට එම්බෝස් කරගන්න පුළුවන්.